අහලා තියෙනවා පපුවේ රෝම තියෙන පිළිම ගෑනුන්ට ආදරේ කියලා. අවංකයිලු. අරම් ඵල ගෑණි කඩේට කෙසෙල් ඉවරන්න එන පාලයාගේ ෆෝල්ඩර් වල මාඩ්ඩලා එද්දි ඒකට තරහින් ඉන්නකොට පොඩි රුපියල් 5ක් අරන් ආවි මාම යතේ ගහන අඩේරුලා දෙන්නකො කිව්වා මුදලාට අතේ ගහන අඩේරුල් නේ කඩර ගන්න බඩුව කිව්වා අරම් ඵල ගෑණි කඩේ පුදුම සද්ද මෙව්වා ළමයි ඊයේ බලන්න ගියේ ගොවිපුලේදී ඒවල සද්ද මොනවාද කුක්කු කුක්කු කුකුලනවා මතකද උම්බෑ ක්වැක් ක්වැක් කොහොමද බෙබේ කැටට පුදුම සද්ද මෙව්වා වැරදි අලියවයි ඩිස් කරේ අලියෙක්ව ඩිස් කරන්නේ මෙව්වනේ උත්තර එන්නේ කඩන් වනන්තරි වැඩෙන්න දෙංගලි මන්තරි බලන්නේ බංගුම්බේ යන්තරේ හිට බලකනින් කොයියගේ මරන්නේ පතරේ විස්තරේ වැඩි අලියවයි ඩිස් කලේ පලිකන්නේ නිරන්තරේ වදන් වෙලින් අලි කොයියවත් නකරේ කොයියගේ ගෑනිට අලිය ෆකරේ පවන්න බෑයන්නේ කංගඩි පලා උන්නට හම්බුණු ගහන්නේ වඩා එළම ගොයිය දැන් බාගෙට තෙමා මේක අලි මාත්‍රාව ඔබ ගන්න එපා හැදෙනව බොර සංකාව ඩිස්කරපන් කියවල මගේ වාර්තාව රිප්ලයි ඒ ඇවිලෙනකන් ලංකාව කවුද මේක ලිව්වේ උගේ වදන් ටික වදන් පදන් අමුතු පදන් බ්‍රහ්මචර්ය පත්තන් ගෑනු නොපත යෝ කවුද ඒක අලියට ඩිස් එකක් ගහපු රැපර් චේන්සිං දරේනේ කොටා කාගේද අර කොට කාගේද හරියට මේ අතරින් ඇත්තටම දුන්නා කොට කාගේද I don't know nothing about that කොටාගේ okay කොටාගේ 100ගේ I don't know nothing about that either කසුන්ගේ කසුන්ගේ උත්තර දියා මන් දන්නේ නෑ So big. වරණයිල big dick වසන්තගේ දන්නේ තෝරගෙන කොටා කාගේද මීයාගේ කැමතිම ආහාරය කොත්තුමි මීයාගේ කැමතිම අතුරුපස මීයබ මීයාගේ කැමතිම ගීතය වන්නේ මී පිරුණු සුවඳ මල්වනි ඔයාලා දන්න දේවල් ලියන්න නරක දේවල් ලියන්න එපා මොනවද ලියලා තියෙන්නේ මීයාගේ ආසම වර්තයෝ තිංග පේර මීයාගේ ගම මීගම ඒක ගැලපෙනවා මීයාගේ කැමතිම අය මීයාච්චි මී මුත්තා මීයා කැමතිම ගෑව මීපසන මීයා කැමතිම අඹ මීයබ මීයා දිනවද මීවද මීයාගේ කෙල්ල මීයා කලීෆා මීයා කැමතිව මල බග්මි මීයාගේ ක්‍රෂ් එක නෙත්මි මීයාට කෙලවුනම නේ අන්නවත් මීයා ආතල් එකට මැසේජ් කරපු ඇන්ටි කැල්ල එයාගේ මගේ ෆොටෝ දෙයක් රණ්ඩු එක්ක සිදු ආතල් එකට මැසේජ් කරපු ඇන්ටි කැල්ල එයාගේ මගේ ෆොටෝ දෙක රණ්ඩු එක්ක සින්දුවේ දාලා එඩිට් කරලා FB දාලා තිබ්බා සුපිරි ඇන්ටි එලගිරි ඈ Go for it. How big do you reckon you are? No, I'm not going. That's so precise. Perfect. Go for it. Chupa chups come අහුව පායනා කිරුවට අහුව තිබිලා වැස්ස පායනා කිරුවට වැස්ස නැති වෙන්නේ කොහොමද? ඔය ඉදහංගෝ ඒක තමයි මට හුවක් ඒවා මොකද රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිනේ මගේ මන්නල්ලි මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි ඕන දුස්සිරිමේ රාශිය Free Fire ඔගේ දවසම කාමරේටලා ගේම් එක ගා ඉන්න පුතාට දෙකක් දෙන්න කොට්ටක් කරන් කාමරේට ගියාම ඌ එකපාරට පදුරක් කරලා බෝල් ඌ එකපාරට පදුරක් කරලා බෝල් එකක් ගැව්වා තාත්තා Free Fire ඔගේ දවසම කාමරේටලා ගේම් එක ගා ඉන්න
ට්‍රැක්ටරේ පැදපැද ඉද්දි රිදි කැල්ල විසින් කියලා දැනගත්තා. ට්‍රැක්ටරේ පැදපැද කාමරේට වෙලා ඇඳුම් මාරු කරගෙන පූස කාමරේට ආවා. පූස. යකෝ මුගේ නැට්ටරේ ඉස්සරහ. What? අනේ බබී මගේ අඳුම ගලවන්නකෝ. අනේ බෑනේ. අනේ ගලවන්නකෝ. මට බෑ. අනේ මගේ අඳුම ගලවන්න. ඇයි අඳුම ගලවන්න? අනේ ගලවන්නකෝ. අයියෝ මල කරදරේ හා. අනේ බබී මගේ අඳුම අඩෝ! අය ඒක පොරව බුදියකට හැකියෝයි. පොඩි ටිකුත් තිබ්බනම් කකාව නිදා ගන්න තිබ්බෑ. අඩෝ සිරාවටම ගාඩය නයිසෝයි. ලයිට් එනකොට මොකද්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රියේ විතර ලයිට් ගියා. එකපාරටම ලයිට් එනකොට අයි මට ට්‍රාන්ස්පෝර්ට් දෙවතුරක් ගිනි තියෙනවා. අතර මං මාර කැරියෙක්. මොකද්ද? ඒක මට දැක්කේ. කවුද උත්තර පල්ලෙයන්ට ගිරේ මවුස් එක. ටීචර් හායි කවුද මේ? ටීචර් මම ඉස්සර රෑ 12යි වෙලාව මේ ළමයා ෆෝන් එක අරන් මොනවද මේ කරන්නේ නිදා ගන්න නැද්ද? අපිට පළු යන්න ගෙදරට දීලා අපි නිදි ටීචර් हमारे घर पे हे अंतिम दिगत हो हरि राम कृष्ण जगन्नाथ प्रेमानंद ये क्या हुआ गलाव में पानी आ गया ඇත්තරම කිව්වොත් එයා දිහා බලන්නත් බැහැ. කියන්නේ මම ලස්සනයි තියා. ටිකක් කැතයි. ඉතින් මාත් එක බලුවම ඒත් එක මට පාර යන්න බෑ. ඒ ගැන හිතලා ඉතින් ඒ තත්ත්වෙට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම යාව අතේද මෙයාගේ රැවුලක් නේ නිකන් ඉරට්ට වගේ. ඉතින් ඒ නිසා මම එයාට අකමැතියි. ඇත්තරම කිව්වොත් එයා දිහා බලන්නත් බැහැ. කියන්නේ මම ලස්සනයි තියා. ටිකක් කැතයි. ඉතින් මාත් එක බලුවම ඒත් එක මට පාර යන්න බෑ. ඒ ගැන හිතලා ඉතින් ඒ තත්ත්වෙට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම යාව අතේද මෙයාගේ රැවුලක් නේ නිකන් ඉරට්ට කෙල්ලෝ මේ USA good night අනේ අයි මම කරනවා මගේ ඉස්සර කෝස් කරගෙන ඉන්න ලැට් එක වෙද්දි කියදුනේ ඉන්න දැන් නම් ඉන්න බෑ පුරු අම්බරලේදි ගිට බැරෝ දෙයි සංගි තුවා ඇයි මම අවුරුද්දට එද්දි ක්‍රීම් කැකර එහෙම උස්සන් එන්න එපා. අපිට උන නෑ. අවුරුද්දට එද්දි ක්‍රීම් කැකර